මේ අතර අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හොරෝපතාන මරතන් කඩවල ප්‍රදේශාලාව අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හොරෝපතාන මරතන් කඩවල ප්‍රදේශාලාව අසලදී ඊයේ රාත්‍රී 10:30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා හොරෝපතාන රෝහලට ඇතුළත් කර ඇති බවයි අද දින වාර්තාකරු සඳහන් කළේ. අනතුරින් මියගොස් ඇත්තේ 28 හැවිරිදි දෙදරුපියෙක්. අධික වේගය අනතුරට හේතුව බවයි හොරෝපතාන පොලිසිය සඳහන් කළේ. කඩුවෙල අධිකරණ භූමිය තුලදී පසුගියදා පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිටිය සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. අද උදෑසන දොම්පේ ගුරුවෙල මන්සන්දිය අසලදී අදාළ සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව අලතරණ කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. අද උදෑසන 8:30ට පමණ මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධාංශ නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි. වයස අවුරුදු 35ක් වූ මේ පුද්ගලයා හමුදා සේවයෙන් නිවත් වූ අයෙක් බවට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ගිනි අවියේ ඉතිරි කොටසද මෙහිදී සොයා ගැනුණා. සැකකරු මේ වන විට දොම්පේ පොලිසියේ රඳවා ඇති අතර නවගමුව පොලිසිය පරීක්ෂණ මෙහෙයවනවා. කොටදෙනියාව අකරන්ගහ ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ සිටම ප්‍රදේශයට රැස්ව සිටිනවා. ඒ සේයා ඝාතනයේ සැකකරුවන් ඝාතනයේ සිදුව ස්ථානයට රැගෙන එන බවට ලැබුණු තොරතුරක් අනුවයි. අකරන්ගහ ප්‍රදේශවාසීන් සේයා ඝාතනයට ලක් වූ ස්ථානය සහ එවට ප්‍රදේශවල අද පෙරවරුවේ සිට රැඳී සිටිනවා. එමෙන්ම පොලිසිය විශේෂ කණ්ඩායම් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද ප්‍රදේශය පුරා සිටිනු දක්නට ලැබුණා. පොලිසිය සඳහන් කළේ ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් එලෙස ආරක්ෂාව යොදවා ඇති බවයි. අතරම ගියන තමයි අදගේ විශේෂ කාර්ය බළකාය ගෙනල්ලා අපේ අමතර නිලධාරීන් ගෙනල්ලා මේ ස්ථාන පරීක්ෂා කරන්න තමයි ඒ නමුත් ප්‍රදේශ අනුව නැවත ගේන්නේ නැහැ. ප්‍රධාන මාර්ග අවේර කළා මේ වෙන්න එපා. ගෙවල් වලට ගිහලා ඉන්නේ. ස්වාමීන් මොනාරි කටයුතු කරයි. රටේ දැනට තියෙන නීතියනු කරන්න ඕනේ. ඔයගොල්ලෝ හිතුවට ගහලා කරන්න ඉන්න මන්ද එහෙම කරන්න බෑ. අපේ රටේ තාම මේ නීතිය නැහැ. මගෙත් එක්ක සුවාද හිටිය විදිහට මේ දවස් ටික අදත් මේ විදිහට මේ නැත්තම් මොකද අර කටයුතු පොඩ්ඩක් ගෙනින්න ආපුවම අරගෙනලා ඔයාලම තමයි අත්තරංගුට ගන්න. ඒක බරක් නැහැ. මේ අතරිකුත් 23 වෙනිදා රාත්‍රියේ බදුවතුගොඩ කැලෑවද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරුවන කොණ්ඩෑ ලෙස හඳුන්වන පුද්ගලයා රඳවා ගැනීමේ නියෝග මත තවදුරටත් ප්‍රශ්න කරන බව පොලිසිය පවසනවා. කම්කරුවෙකු වන 33 හැවිරිදි වේහි පසුවන එම පුද්ගලයා සේයා ඝාතනය කළේ තමන් බවට අත්අඩංගුවට ගත් දින රාත්‍රියේදීම පාපොච්චාරණය කරනු ලැබුවා. හම්බන්තොට කටුව ප්‍රදේශයේ සිදු වූ වනාලි ප්‍රහාරයකින් මොටර් වතයක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. මේ අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේදී. මෙම වනාලි ප්‍රහාරය සිදුුනේ හම්බන්තොට කටුව ප්‍රදේශයේදී. අනතුරින් ජීප් රථයක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් අතර ළමුන් දෙදෙනෙකු සහ කාන්තාවක් තිබෙන බව සඳහන්. මොවුන් සීතුව සිට කතරගම දක්වා ගමන්ගත් පිරිසක්. අප වාර්තාකරු සඳහන් කළේ හම්බන්තොට වනජීවි කාර්යාලය නිලධාරීන් පැමිණ වනාලින් පළවා හැරීමට කටයුතු කළ බවයි. තුවාල ලැබුවන් මේ වන විට හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. අතෝය හන්දිය හරියටම අපි මේ කතරගම යන්න එතන හරෝණ ගාන්න වාට කළුගුලිය වගේ මේ අලිය ඉස්සරහට සෙට් දුන්නා. එදිච්ච පාර පිටිපස්සේ යාළුවා මට කිව්වා වාහනට ගහනවා කියලා. ඒතර මම මෙහෙම එදිච්ච පාර බොනට් එකටම හිරවලා වගේ හිටියා උඩ හුඩ් එකට. මොන ගාම මම ඒත් ස්ටාර්ට් එකේදී මම යාළුවට කෑ ගහුවා පාර ගන්න කියලා. අපි මෙතන තමයි එවිල හැතුනේ පාර. මේ පාර ගියේ දුවගෙන ආව මෙතනින්. මේ ආයින් දුවගෙන එලා අලියට පාර කරන කාර් එක කොහමද දැක්කේ නැහැ. ඒ කාර් එකේ ඉස්සරහා ඇතුළු පාර අලියා කාර් එකේ දිගේ උඩ වැටිලා එහා පැත්තට. ඒ වැටි පාර තමයි තියෙන්නේ. ඒක අලියා ගැහුවා නෙවෙයි නේ. නෑ පස්සේ ගැහුවා අලියා. නැගිටලා ගැහුවා. ගහකට තමයි කාර් එක ඇද්දි.
වනාලේ ප්‍රහාරයකට ලක්ව මියගිය පොළොන්නරුව මැදිරිගිරිය අධිකරණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක මහතාගේ දරුවන් තිදෙනාගේ අනාගත අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට දෙරණ මාධ්‍යජාලය අද පියවර ගත්තා. එම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදු කෙරුණා. එසේම මෙම පවුලේ සමාජිකින් හට ස්ථිර නිවසක් තනා දීමේ වගකීමද ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙහිදී බාර ගනු ලැබුවා. වනාලි ගම්බැදීමේ සිද්ධියක් වාර්තා කරමින් සිටින අතරතුර සැප්තැම්බර් මාස 9 වෙනිදා අද දෙරණ මැදිරිගිරිය ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රියන්ත රත්නායක මහතාට ජීවිතයෙන් සමු ගැනීමට සිදු වුණා. ඒ අවාසනාවන්ත ඉරණමට ඔහුට මුහුණ දීමට සිදු වුණේ සිය රාජකාරී කටයුතු වල නිරත වන අතරතුර වනාලියෙකු සිදු කළ පහර දීමක් හේතුවෙන්. ප්‍රියන්ත රත්නායකගේ වියෝවෙන් පසුව ඔහුගේ දරු තිදෙනාගේ අනාගත අධ්‍යාපන කටයුතු මුළු මුලින්ම බාර ගැනීමට දෙරණ මාධ්‍යජාලය තීරණය කළා. ඒ අනුව අද දෙරණ ප්‍රවෘත්ති මැදිරි සංකීර්ණයට ප්‍රියන්ත රත්නායක මහතාගේ බිරිඳ සහ දරු තිදෙනා අප කැඳවනු ලැබුවා. මෙහිදී දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු අවසන් වනතුරුම හිමිවන ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරනු ලැබුවේ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින්. මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ දෙරණ දරුවෝ මාපිය කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ. එසේම මෙහිදී දරුවන් තිදෙනාට පාසල් උපකරණ ප්‍රදානය කිරීමට දෙරණ මාධ්‍යජාලයේ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාත් විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතාත් ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ අධ්‍යක්ෂ ශිහාන් බරණගේ මහතාත් සම්බන්ධ වුණා. එසේම මෙවන විටත් කුලී නිවසක ජීවත් වන ප්‍රියන්ත රත්නායක මහතාගේ සමාජිකයන් හට ස්ථීර නිවසක් තැනීමේ වගකීමද මෙහිදී ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් බාර ගනු ලැබුවා. විශේෂයෙන්ම දෙරණ මාධ්‍ය ආයතනය පෞද්ගලික මාධ්‍ය ආයතනයක් හැටියට ඉතාම හොඳ ආදර්ශයක් අද සපයන්නේ. Tamanගේ වාර්තාකරුවෙක් වාර්තාකරණයේ යෙදී සිටියේදී ජීවිතක්ෂයට පත් වුනහම ඔහුගේ අහිංසක දරු පවුල ගැන බලන්න වගකීමකින් යුතුව කටයුතු කිරීම ඉතාමත්ම හොඳ ආදර්ශයක්. ඒ දරුවන්ගේ අනාගතය ගැන බලන්න දෙරණ නාලිකාව ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් කල්පනා කරලා සකස් කරා. අද ඒක ආරම්භ කරන දවස. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න ඒ දරුවෝ වරම් ලැබුවොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදීත් මේ දෙන ශිෂ්‍යත්වය දෙරණ නාලිකාව විසින් ලබා දෙන්න කටයුතු කරනවා. පෞද්ගලික නාලිකාවක් හැටියට දෙරණ ගත්ත මේ උත්සාහය, ඒ වගේ මේ ආදර්ශය මම ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට ඉතාමත්ම අගය කරනවා. ඔහු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය වේදිකයෙක් හැටියට කටයුතු කරපු නිසා ස්වාධීන රූපවාහිනියත් ඒ ආදාහන කටයුතු වෙනුවෙනුත් මූල්‍යමය ආධාර කරා. මම ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට ඔවුන්ගෙන් ඉල්ලීමක් කරා මේ අයට ජීවත් වීම සඳහා නිවසක් හදා දීමට මැදිහත් වෙන්න කියලා. ස්වාධීන රූපවාහිනිය ඒක බාරගත්තා. බෞද්ධ නාලිකාව පොරොන්දු වුණා. ඒ නිවස ඉදිකිරීමෙන් පසුව නිවසට අවශ්‍ය සියලුම ගෘහ උපකරණ බෞද්ධ නාලිකාවෙන් සපයනවා කියලා. මරණ දණ්ඩනය නීතිය නිවත් කරන ලෙස පාප් වහන්සේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතමින් අවධාරණය කර තිබුණා. පාප් වහන්සේ නමක් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය ඇමතු පළමු අවස්ථාව මෙයයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සහ තවත් ප්‍රවෘත්ති පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට පිවිසෙන අපගේ වෙබ් අඩවියට www.adaterana.lk. ඒ සමගින් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවටපත් කරනවා. සුබ දවසක්.